ආයුබෝවන්. ශරීරයේ ඇතිවන තදබල වේදනාවන් නිසා ඔබ පීඩා විඳිනවාද? විශේෂයෙන්ම සන්ධි වේදනාව, කොන්දේ කැක්කුම වගේ දේවල් වලට අපි ලේසියෙන්ම ගන්න ඖෂධයක් තමයි ඩික්ලොෆෙනැක් කියන්නේ. හැබැයි මේ ඖෂධය නිවැරදිව පාවිච්චි නොකළොත් එයින් ලැබෙන සහනයට වඩා සිදුවන හානිය වැඩියි. අද අපි කතා කරමු ඩික්ලොෆෙනැක් පෙත්ත බොන්න කලින් ඔබ දැනගත යුතුම රහස් කිහිපයක් ගැන. අපි බලමු පළමුවෙන්ම ඖෂධයේ ක්‍රියාකාරීත්වය සහ භාවිතය පිළිබඳව. ඩික්ලොෆෙනැක් කියන්නේ non-steroidal anti-inflammatory drugs කියන ඖෂධ කාණ්ඩයට අයත් එකක්. සරලවම කිව්වොත් මෙය වේදනානාශකයක් වගේම ඉදිමීම පාලනය කරන ඖෂධයක්. ආතරයිටිස් රෝගීන්ට දත් ගැලවීමකින් පසු ඇතිවන වේදනාවට පේශි ඇදීම් හෝ ක්‍රීඩා කිරීමේදී අනතුරු වලට මෙම ඖෂධය වෛද්‍යවරු විසින් නිර්දේශ කරලා තියෙනවා. ශරීරයේ වේදනාව සහ ඉදීමීම ඇති කරන රසායනික ද්‍රව්‍ය නිපදවීම මෙය මගින් වළක්වනවා. ඊළඟට අපි බලමු මෙම ඖෂධය නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද කියලා. මේක තමයි වැදගත්ම කොටස. ඩික්ලොෆෙනැක් පෙත්තක් බොනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ආහාර වේලකට පසුව එය ලබා ගත යුතුයි. නැතිනම් අවම වශයෙන් කිරි වීදුරුවක් හෝ පානය කර මෙය ලබා ගන්න. ඇයි ඒ? හිස් බඩ මෙය ලබා ගැනීමෙන් ආමාශයේ බිත්තිවලට හානි වෙලා ગેස්ට්‍රයිටිස් හෝ දරුණු බඩේ තුවාල ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ පෙත්ත හපන්නේ නැතුව සම්පූර්ණයෙන්ම ගිලිය යුතුයි. මෙම ඖෂධය ලබා ගැනීමෙන් සිදුවන අතුරු ආබාධ සහ අනතුරු මොනවද කියලා අපි දැන් බලමු. සෑම ඖෂධයකම වගේ මේ බෙහෙතෙත් අතුරු ආබාධ තියෙන්න පුළුවන්. අධික ලෙස බඩේ දැවිල්ල, කරකැවිල්ල, ශරීරයේ පළු දැමීම හෝ කැසීම. මෙවැනි දේවල් ශරීරයේ ඇති වුවහොත් වහාම වෛද්‍යවරයෙක් හමුවන්න. විශේෂයෙන්ම ඇදුම රෝගීන්, වකුගඩු රෝගීන් සහ හෘද රෝගීන් මේ ඖෂධය ගැනීමේදී ඉතාම ප්‍රවේශම් විය යුතුයි. මොකද මේ ඖෂධය නිසා ඔබේ රෝගී තත්ත්වය උත්සන්න වීමේ අවදානමක් පවතිනවා. ඔබ විශේෂ අවධානයට යොමු කළ යුතු තවත් දෙයක් තමයි ඔබ දැනටමත් රුධිරය තුනී කිරීමට ගන්නා ඖෂධ හෝ වෙනත් වේදනානාශක ගන්නවා නම් ඒ බව ඔබේ වෛද්‍යවරයාට හෝ ෆාමසි මහතාට මහත්මියට අනිවාර්යයෙන්ම පවසන්න. ඒ වගේම දීර්ඝකාලීනව ඩික්ලොෆෙනක් භාවිතා කිරීමෙන් වකුගඩු අකර්මණ්‍ය වීමේ අවදානමක් පවතින බව මතක තබා ගන්න. ඒ නිසා කිසිම විටක වෛද්‍ය නිර්දේශයකින් තොරව සති ගණන් මේ පෙති පාවිච්චි කරන්න එපා. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න නම් ඖෂධ ගැන නිවැරදි දැනුම ඉතා වැදගත් වෙනවා. මේ වීඩියෝව ඔබේ හිතවතුන් අතර ෂෙයා කරන්න. මේ වගේ තවත් වටිනා තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඔබට නිරෝගී සුව පතනවා.